simply and correctly. අයිබෝවන් සිංහල භාෂාවේ දීරූපතාව එමත් නැත්නම් භාෂණය සහ ලේඛනය සිංහල භාෂාවේ අපට හමුවන වැදගත් ලක්ෂණයක්. සිංහල භාෂාවේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ භාෂාවල් වල මෙන්න මේ දීරූපතාව තියෙනවා. අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ භාෂා දීරූපතාව? මොකද්ද ලේඛනය? මොකද්ද භාෂණය? මේ දෙක අතර තියෙන සමවිෂමතා මොනවද? සහ මේ වගේ ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් කොහොමද අපි ඒකට පිළිතුරක් සපයන්නේ? හොඳට මතක තියාගන්න. භාෂාවේ තියෙන දෙආකාර ස්වරූපය, ආකාර දෙක. ඒක තමයි භාෂණයයි ලේඛනයයි. එහෙමත් නැත්නම් අපි කියනවා මොකද්ද? භාෂණේ නම් කතනේ නේද? අපි කතා කිරීමේදී භාෂාව යොදා ගන්න විදිහ සහ ලේඛනය ලිවීමේදී භාෂාව යොදා ගන්නා විදිහ. හොඳට මතක තියාගන්න අපේ භාෂාවේ ආරම්භය දිහා බලද්දී භාෂාව මුලින්ම ආරම්භ වුණේ භාෂණය. එහෙම නැත්නම් කතනයෙන්. ලෝකේ සියලු භාෂාවන් නිර්මාණය වුණේ බිහි වුණේ කතා කරන්න. අපි කියන්නේ නේද භාෂාවනයි මොකද්ද? sannivedanayයි කියලානේ. එකිනෙකා සමග අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයට අදහස් වමාරු කරගන්න තමයි භාෂාව කියලා එකක් බිහි වුණේ. තමන්ට දැනෙන දුක, සතුට, හැඟීම් භාව ප්‍රකාශනය වෙනුවෙන්. කාලාන්තරයක් තිස්සේ ක්‍රමිකව වර්ධනය වෙමින් ආපු භාෂාව ලේඛනයට ඉන්පස්සේ හැරුණා. මෙන්න මේ නිසා භාෂාවක් කතා කිරීමේදී, ලිවීමේදී පවතින විෂමතාවයන් තියෙනවා. මෙන්න මේ පොදු විෂමතාවයන් මොනවද? මෙන්න මේ කාරණා දෙකේදී බලන්න දෙපැත්තේ තියෙන වෙනස්කම්. අපි ලේඛනයේදී මොනවද භාවිතා කරන්නේ? අපි ලියද්දී එකක් අක්ෂර වින්‍යාසය හරියටම බලනවා. වාක්‍ය රීති එහෙම නැත්නම් අපි කියනවා වාක්‍ය වින්‍යාසය අපි හරියට බලනවා. ලේඛනයේදී නම් මේ දේවල් හරියටම තියෙන්න ඕනේ. හැබැයි භාෂණයේදී අපිට වැඩිය ඒ දේවල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කතා කරද්දී. දැන් එක උදාහරණයක් බලන්න ලේඛනයේදී සිංහල භාෂාවේ නයනු දෙකක් තියෙනවා. ලයනු දෙකක් තියෙනවා. ශයනු තුනක් තියෙනවා. ඉන්පස්සේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියලා අක්ෂර වෙනම තියෙනවා. මේ දේවල් අපි නිසි තැන නිසි ලෙස භාවිතා කරලා ලේඛනයේදී නම් ලියන්න ඕනේ. නැත්නම් අර්ථය සාමුලින්ම වෙනස් වෙනවා. දැන් තන කියන එක ගත්තොත් නේද? තන කියන එක නයන්න මාරුනොත් අර්ථ දෙකක් එන්නේ. එක්ක තනකොළ එහෙම නැත්නම් පියෝ. වන කියන එක ගත්තමත් එහෙමමයි නයන්න මාරුනොත් එක්ක කැලේ එහෙම නැත්නම් තුවාලය. ඕක ලේඛනයේදී ඔහොම වුණාට භාෂණයේදී අපි වනම තමයි. ඒක ඇවිල්ලා තුවාලයේද එහෙම නැත්නම් කැලේද කියලා තේරුම් ගන්න වෙන්නේ කියන කතාවත් ඒකේ අමුතු කතාවක් නෑ එතන. ඒ වගේම තමයි වාක්‍ය වින්‍යාසය එහෙම නැත්නම් වාක්‍ය රීති. අපි කියන්නේ විලා කතෘකාරක වාක්‍යයක කතෘ උක්ත වෙන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? මම බල්ලාට බත් දෙමි වෙන්න ඕනේ. මොකද කතෘකාරක වාක්‍යයක් දෙන්නේ කවුද? මම. හැබැයි ඕක අපි භාෂණයට යද්දී මම බල්ලට බත් දුන්නා. උක්ත වුණාද? නෑ. මං කියලා කියන්නේ මං කියන්නේ අනුක්ත පදයක් නේ. මම බල්ලට බත් දුන්නා. අන්න බලන්න. භාෂණයේදී එක විදිහක් ඒවට රීති නෑ, සම්මත නෑ. හැබැයි ලේඛනයේදී රීති තියෙනවා. මේ රීති වලට අනුකූලව ලිවිය යුතුයි. ඒ නිසා මතක තියාගන්න අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් භාෂණයත් ලේඛනයත් එහෙමත් නැත්නම් භාෂා දීරූපතාව මොනවා හරි කියලා මේ දෙක අතරේ විෂමතාවය ගැන කතා කරන්න, වෙනස්කම් ගැන කතා කරන්න අපිට දුන්නොත් අපි හැමතිස්සෙම කතා කරන්න ඕනි උදාහරණ ආශ්‍රයෙන්. නැතුව මේකේ පැහැදිලි කිරීම අඩුයි. පුළුවන් තරම් උදාහරණ ආශ්‍රයෙන් අක්ෂර වින්‍යාසය, වාක්‍ය රීති වගේ උදාහරණ ඇසුරෙන්ම තමයි කතා කරන්න ඕනේ. එතනදී පොදු උදාහරණ කිහිපයක් මම කියන්න රීති වශයෙන් ගත්තොත් කතෘකාරක වාක්‍යයක කතෘ උක්ත වෙන්න ඕනි අර මම කිව්ව දේ නේ. මම බල්ලාට බත් දෙමි. එක භාෂණයේදී මම බල්ලාට බත් දුන්නා. අපි සාමාන්‍යයෙන් පුරුෂයට අනුව තමයි ලේඛනයේදී වාක්‍යයක් ලියන්නේ. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මෝ කියන්න. විදිහට අපිට තියෙනවා ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ කියලා නේද? පුරුෂ තුනක්.
එතනදී සාමාන්‍යයෙන් ප්‍රථම පුරුෂයේදී නම් අපි නේද වර්තමාන කාලේ නම් කරයි. එමත් නැත්තම් බහුවචනයෙන් නම් කරති. මධ්‍යම පුරුෂයේ නම් කරහි, බහුවචනයෙන් නම් කරහු. උත්තම පුරුෂයේදී කරමි, බහුවචනේ කරමු. ඔය විදිහට යන්නේ කරයි, කරති, කරහි, කරහු, කරමි, කරමුනේ වර්තමාන කාලේ. දැන් මෙන්න මේ වාක්‍යක මේ පුරුෂ ભેදය හරියට අපි ලියන්න ඕනි ලේඛනයෙන්. මම කිව්වොත් බත් කමි. නුඹ කිව්වොත් බත් කහි. ඔහු කිව්වොත් බත් කයි. ඔහු කිව්වොත් බත් කති. නුඹලා කිව්වොත් බත් කහු. අපි කිව්වොත් බත් කමු. දැන් ඕකම කන්වර්ට් කරන්න පුළුවන් ඔයාලට භාෂණයට. මම බත් කනවා. අපි බත් කනවා. ඔහු බත් කයි කියන එක සාමාන්‍යයෙන් අපි භාෂණයේදී කියන්නේ මොකද්ද? එයා බත් කනවා. ඔහු බත් කති කිව්වොත් එයාලා බත් කනවා. දැන් මේ හැම පුරුෂ ભેදයේදී බලන්න ලේඛනයේදී පුරුෂ ભેදයක් තිබුණාට භාෂණයේදී පුරුෂ ભેදයක් නැහැ. ලිංග ભેදය බලන්න. ඔහු බත් කෑවේය, ඇය බත් කෑවාය. ආඛ්‍යාතයේදී ලිංග ભેදයක් තියෙනවා. අම්මා බත් පිසින්නාය, තාත්තා බත් කන්නේය. ලිංග ભેදයක් තියෙනවා. හැබැයි ඕක භාෂණේ නෑ. අම්මා බත් උයනවා, තාත්තා බත් කනවා. ලිංග ભેදයක් නෑ භාෂණයේදී. හැබැයි ලේඛනයේදී තියෙනවා. ඒක වචන බහුවචන ભેදය, වචන ભેදය අපි කියන්නේ. ඒකත් ලේඛනයේදී තිබුණාට භාෂණයේදී නෑ. දැන් ඔහු බත් කයි, ඔහු බත් කති. හැබැයි ඕක භාෂණයට එනකොට එයා බත් කනවා, එයාලා බත් කනවා. කනවාමයි. බහුවචන වුණාද? නෑ. ඒ නිසා වචන ભેදය අනුවත් භාෂණයයි ලේඛනයයි දෙක වෙනස් වෙනවා. ඊළඟට කාල ભેදය දිහා බලන්න. සාමාන්‍යයෙන් අපි ප්‍රධාන වශයෙන් කාල තුනක් හඳුනා ගන්නවානේ. අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය කියලා. ඔතනදී බලන්න ආඛ්‍යාතයේ කාල තුනට අනුව වෙනස් වෙනවානේ. කයි වර්තමාන කාල, කෑවේය අතීත කාල, කන්නේය අනාගත කාල. ඔය කියන කාල ભેදය භාෂණයේදී නැහැ. දැන් උදාහරණයක් විදිහට බලන්න. ඔහු බත් කයි, එයා බත් කනවා. ඔහු බත් කෑවේය, එයා බත් කෑවා. ඔන්න ඔතනදී ඇවිල්ලා කනවා කියන එක කෑවා වුණා භාෂණයේදී. යන්න කාලය යම් වශයෙන් වෙනස් වුණා. නමුත් ඇවිල්ලා ඒක අර ලේඛන ස්වරූපයෙන් නෙවෙයි ඉන්නේ. අනාගත කාලේ ඔහු බත් කන්නේය, එයා බත් කනවා. ඒකත් අර වර්තමාන කාලය වගේම තමයි. කාල ભેදයක් භාෂණයේදී ලේඛනය වගේම එන්නේ නැහැ. සම්පූර්ණ වෙනස් වෙනවා. එන්න මේ විදිහට ගත්තයින් පස්සේ ලේඛනයත් භාෂණයත් අතර ඕනෑම භාෂාවක වෙනස්කම් තියෙනවා. ලියන විදිහට කතා කරන්නේ නැහැ. කතා කරන විදිහට ලියන්නෙත් නැහැ. ඕනෑම දෙබසක් දිහා හැරිලා බලන්න. නිමල්ගෙන් මං ඇහුවාද එනවද කියලා. ඌ කිව්වා අද එන්නේ නැහැ කියලා. ඔක භාෂණය. හැබැයි අපි ලේඛනයේදී ඕක ඔය විදිහට ලියන්න බෑ. අද එනවාදයයි නිමල්ගෙන් ඇසූ විට ඔහු අද නොපැමිණෙන බව නිමල් ප්‍රකාශ කළේය. ඔය වගේ අපි ලේඛනයට ගලපලා අපි ලියන්න ඕනේ ලියන එක ඇවිල්ලා. ඒ වගේම තමයි සාමාන්‍ය ලේඛනයකදී අර භාෂණයේ තියෙන වචන පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ප්‍රාදේශීය විවහාර අනුව වෙනස් වෙනවා. ඔච්චම කියලා කියන්නේ අපි සරදම කියලා නේද ලේඛනයේදී ලියන්නේ. දොඩනවා කියලා අපි ලියන්නේ නැහැ. කතා කරනවා. ඉන්දනවා කියලා අපි ලියන්නේ හිටවනවා කියලා ලියනවා. එතකොට මේ වගේ අර ප්‍රාදේශීය විවහාර වශයෙන් තියෙන දේවල් ලොකුවට අපි භාෂණයේදී දාගත්තට ලේඛනයේදී අපි ඒකට අදාළ සම්මත වචන තමයි ගොඩාක් වෙලාවට යොදා ගන්න ඕනේ. මෙන්න මේ නිසා හරි ලේසි කතාවක් තියෙන්නේ භාෂණයයි ලේඛනයයි. මෙන්න මේ භාෂා දීරූපතා ඔයාලට අදාළ කිසියම් කාල ભેදය, ලිංග ભેදය, වචන ભેදය, පුරුෂ ભેදය, ඉන්පස්සේ සිංහල භාෂාවේ තියෙන වාක්‍ය රීති, කර්තෘකාරක වාක්‍යයක කර්තෘක්ත වෙන්න ඕනි, කර්මකාරක වාක්‍යයක කර්මය උක්ත වෙන්න ඕනි, සංශයාර්ථය සහිත වාක්‍යයක අන්තර් වාක්‍යයේ කර්තෘ අනුක්ත වෙන්න ඕනි. මෙන්න මේ වගේ කිසියම් වාක්‍ය රීති අනුව අක්ෂර වින්‍යාසය අනුව ලේඛනය සැකසෙන විදිහ. නමුත් ඒක භාෂණයට බල නොපාන විදිහ. මෙන්න මේ වගේ කරුණු කාරණා ඔස්සේ ඔයාලා මේ භාෂා දීරූපතා කරන්න. හැමතිස්සෙම මේ වගේ ප්‍රශ්නයක් ආවොත් වැඩිපුර ලකුණු ලැබෙන්නේ වැඩිපුර ඔයා උදාහරණ යොදා ගනිමින් කරන පැහැදිලි කර දීම් අනුවයි. නැතුව
හැමතිස්සෙම තියරිය විතරක් කියාගෙන යන්න එපා. කියන තියරියට දෙපැත්තෙන් උදාහරණ පෙන්වන්න. ලේඛනයේදී මේක මෙහෙම, නමුත් ඒක භාෂණයේදී මෙහෙම. උදාහරණ සහිතව යන්න. එතකොට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එහෙමනම් තාම නොහරි ඕනි කරන වීඩියෝ තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෝ අතර වීඩියෝ එක share කරන්න. තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.